සිනමා ක්‍රිටික් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්නේ ලස්සන මලයාලම් මූවි එකක්. මුලින්ම කියන්න ඕනි මේ අබිරහස් කතාවේ අවසානය අනිවාර්යෙන්ම ඔයාගේ හදවත සංවේදී කරනවා. ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම උපරිම කුතුහලයෙන් බලන්න හදන මේ මූවි එක තමයි 2023 රිලීස් වුණ පීනික්ස් කියන මලයාලම් මූවි එක. මේකේ කතාව කෙටියෙන් ඔන්න ජෝන් කියන පුද්ගලයා එයාගේ පවුලයත් එක්ක කුලී ගෙදරක පදිංචියට යනවා. මේ ගෙදර ටිකක් අමුතුයි. ගිය දවසේ ඔන්න මේ ගෙදරට ආව ලියුමක් ජෝන්ට ලැබෙනවා. ජෝන් මේක වැඩිය ගණන් ගන්නේ නැහැ මොකද මේක තියෙන්නේ ජෝන්ගේ නමට නෙමෙයි. ඒත් ඔන්න හැමදාම උදේ නැගිටිද්දි ඒ වගේම ලියුම් ගෙදරට ලැබිලා තියෙනවා. මේ ලියුමක් කියවලා බැලුවම තමයි ජෝන්ට තේරුම් යන්නේ මේ අබිරහස් ලියුම එයාලගේ ජීවිතවලටත් බලපෑම් කරන්න අරගෙන කියලා. මේ ලියුමේ අබිරහස දැනගන්න මූවි එකට යන්න කලින් දැන් තමයි වෙලාව channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. මූවි එකේ මේන් කැරක්ටර් එක තමයි ජෝන්. ජෝන් ලෝය කෙනෙක්. මැරි කරද්දි පොරොන්දුන දෑවැද්ද ලැබුණේ නැති නිසා ජෝන් එයාගේ බිරිඳගේ තාත්තට විරුද්ධව නඩුවක් දාලා. ඒත් මේකට මෙයාගේ බිරිඳ අත්සන් කරන්න කැමති වෙලා නැති නිසා ජෝන් එයාගේ බිරිඳ එක්ක එච්චර හිත හොඳින් නෙමෙයි ඉන්නේ. මේ ප්‍රශ්නේ වගේම වැඩ කරන තැන තව ප්‍රශ්න වගේක් නිසා ජෝන් තීරණය කරනවා දුර පළාතකට ට්‍රාන්ස්ෆර් වෙන්න. දැන් ඔන්න ඒ පළාතට ගිහින් කුලීගෙවල් කීපයක්ම බැලුවත් හරියන්නේ නැහැ. ජෝන්ට ඕන විදිහේ ඒ කියන්නේ වටපිටාවේ වැඩි සද්දයක් නැති මිනිසුන්ගෙන් බාධාවක් නැති පාළු නිස්කලංක ගෙදරකට බ්‍රෝකර් ජෝන්ම එක්කගෙන යනවා. මේ ගෙදර දැක්කම නම් ජෝන් කැමති වෙනවා. ඒ වගේම ජෝන්ට සිද්ධ වෙනවා මේ ගෙදර මාස 6ක කුලිය එකපාර දෙන්න. දැන් පෙන්වන්නේ ජෝන් යාගේ පවුලයත් එක්ක මේ ගෙදර ගත කරන පළවෙනි රාත්‍රිය. රෑ නිදාගන්න ලෑස්ති වෙලා ඉද්දි ජෝන්ගේ පුතා දකිනවා එතන ඉස්සරහ ගහක ඉඳන් අමුතු විදිහට කෑ ගහන කුරුල්ලෙක්ව. හරියට අඬනවා වගේ. එයා අම්මගෙන් ඒ ගැන ඇහුවම අම්මා කියනවා සමහර විට අඬන්නේ ඒ කුරුල්ලගේ සහකාරිය හරි සහකරුවා හරි නැති දුකට වෙන්නේ නැති කියලා. එදා රෑ ඔන්න වෙන මුකුත් ප්‍රශ්නයක් නැතිව ගෙවිලා යනවා. පහුවෙනිදා ජෝන් ඔෆිස් එකට ගිහින් ආපහු ගෙදර එනකොට එයා දකින්නේ පාපිස්ස ළඟ තියෙන ලියුමක්. මේක ඇඩ්‍රස් කරලා තියෙන්නේ පැරඩයිස් විලාවල ෆ්‍රෙඩි කියලා කෙනෙක්ට. ජෝන් ඒ ලියුම අරගෙන කියවන්නේ නැතිව එයාගේ පොතක් ඇතුලේ දානවා. මොකද මේ ලියුම කාටද කියලා ජෝන් දන්නේ නෑනේ. එදාත් රෑ වෙනවා ජෝන්ගේ එකදුවෙක්ගේ ඇස් පේන්නේ නෑ. මෙයාට පුරුද්දක් තියෙනවා රෑට ඇවිදින එක. එදාත් රෑ මෙයා කණ්ණාඩි ඉස්සරහට ඇවිත් වලලු දාගන්න හදනකොට අපිට පේනවා කවුරු හරි කෙනෙක් මේ ගැහණු ළමයාගේ පිටිපස්සෙන් ඉන්නවා වගේ. මේ වෙලාවෙම වතුර බොන්න හිතාගෙන නැගිටලා ආව ජෝන් දුවව දැකලා එයාව වඩාගෙන ඇවිත් ආපහු ඇඳින් තියලා යනවා. මෙන්න මේ වෙලාවේ ජෝන් දකිනවා ජනේලෙන් එළියේ ගහක ඉඳන් කෑ ගහන කුරුල්ලෙක්. පළවෙනි දවසේ රෑ ජෝන්ගේ පුතා දැක්කෙත් මේ කුරුල්ලා කෑ ගහනවම තමයි. ජෝන් මේ ගැන වැඩිය හිතන්නේ නැතිව ජනේලෙත් වහලා නිදා ගන්න යනවා. දැන් පහුවෙනිදා උදේ ජෝන්ගේ පුතාට දකින්න ලැබෙන්නේ කලින් දවසේ කෑ ගහපු කුරුල්ලා මැරිලා බිම වැටිලා ඉන්නවා. මේ ගැන කියන්න මේ පිරිමි ළමයා අම්මේ කියලා කතා කරනවා. ඒත් ජෝන්ගේ බිරිඳ මේ වෙලාවේ ටිකක් බිසි නිසා පුතා කතා කරන්නේ ඇයි බලන්න යන්න වෙන්නේ නැහැ. ඉතින් ජෝන්ගේ පුතා එතන වලක් හරන්න හදන්නේ කුරුල්ලා වලේ දාන්න. මේ වෙලාවේ මෙයාට බෝඩ් එකක කෑල්ලක් ලැබෙනවා. ඒකේ තියෙන්නේ PARA. ඒ කියන්නේ පැරා කියන කොටස. සමහර විට මේ පැරඩයිස් විලාවල බෝඩ් එකේ කොටසක් වෙන්න පුළුවන්ද කියලා දැනගන්න වෙන්නේ ඉස්සරහට. මේ පිරිමි ළමයා මේ බෝඩ් කෑල්ලෙන්ම වලක් හාරලා කුරුල්ලව වලේ දානවා. ජෝන් උසාවිය යන්න ලෑස්ති වෙලා එයාගේ වැඩිමල් දුවවත් ඉස්කෝලේට ඇරලවන්න හිතාගෙන ගෙදරින් පිටත් වෙන්න හදනකොට ජෝන් දකිනවා ගෙදර ස්ටෝල් එක උඩ තියෙන කලින් දවසේ ලැබුණා වගේම ප්‍රෙඩිට ඇඩ්‍රස් කරපු ලියුමක්. ජෝන් මේ පාරත් ලියුම කියවන්නේ නැතිව ටෙලිෆෝන් බුක් එක ඇතුලෙන් දාලා පිටත් වෙනවා. දැන් හවස ආපහු ගෙදරෙන ජෝන් අතරමඟ පොඩි කඩේක වයසක පුද්ගලයෙක්ගෙන් අහන්නේ මේ ගමේ ෆ්‍රෙඩි කියලා කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කෙනෙක් දන්නේ නැහැ කියලා උත්තර දුන්නම ජෝන් ඊළඟට අහනවා එයාලා නැවතිලා ඉන්න ගෙදර මීට කලින් කුලියට හිටියේ කවුද කියලා. එතකොටයි ජෝන්ට මේ වයසක පුද්ගලයාගෙන් දැනගන්න ලැබෙන්නේ ඒ ගෙදරට ඉස්සෙල්ලම කුලියට ඇවිත් තියෙන්නේ ජෝන්ලගේ පවුල කියලා. මේ ගැන හිත යන ජෝන්ට මගදී මුණ ගැහෙන්නේ මේ ගමට ලියුම් බෙදන කෙනාව. ජෝන් මෙතනදී එයාගේ ගෙදරට හැමදාම එන මේ ලියුම ගැන ඇහුවම පෝස්ට්මන් කියන විදිහට ඒ වගේ නමක් ඇඩ්‍රස් එකක් තියෙන ලියුමක් එයා ජෝන්ගේ ගෙදරට දීලත් නැහැ. ඒ වගේම මීට කලින් එහෙම නමක් අහලත් නැල්ලෝ. ඔන්න ජෝන්ට වගේම අපිටත් තියෙන ප්‍රශ්නේ මේ ලියුම අරගෙන ආවේ පෝස්ට්මන් නෙමෙයි නම් කවුරු වෙන්න පුළුවන්ද? ඒක දැනගන්න තව ටික වෙලාවක් ඉන්න වෙනවා. ඊට පස්සේ ගෙදරෙන ජෝන්ට දකින්න ලැබෙන්නේ පාපිස්සුද තියෙන ඒ වගේම තවත් ලියුමක්. ජෝන් වටපිට බලන්න එයා එනවා දැක කවුරු හරි කෙනෙක් මේ ලියුම දාලා ගියාවද්ද කියලා බලන්න. ඒත් කිසි කෙනෙක් පේන්න නැහැ.
මේ ලියුමත් අරගෙන ගේ ඇතුළට යන ජෝන් කලින් දවසේ ලැබුණ ලියුම් දෙකත් අරගෙන කියවන්නයි ලෑස්ති වෙන්නේ. ඔන්න ජෝන් පළවෙනි ලියුම කියවන්න ගන්නවා. මේක රෝස් කියලා ගැහුණා මේ ෆ්‍රෙඩීට ලියපු ලියුමක්. මේක කියවනකොට ජෝන්ට තේරුම් යන්නේ ෆ්‍රෙඩී එනකන් මේ රෝස් ගොඩක් කාලයක් බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම රෝස් ෆ්‍රෙඩීට කියලා තියෙනවා ඔයා ආවම අමුත්තන්ව අඳුන්වලා දෙන්නම්. ඔයා එනකන් මං ඒ අමුත්තන්ට ඇහුම්කම් දෙන්නම් කියලා. ගොඩක් ආදරණීය විදිහට ලියලා තියෙන මේ ලියුම කියෙව්වම ජෝන්ගේ මූණට හිනාවකුත් එනවා. මේකේ ජූලි කියන සින්දුවත් ලියලා තියෙනවා. ඊළඟ ලියුමේ තියෙනවා අපේ අමුත්තෙක්ගේ උපන්දිනයක් ඊයේ තිබුණා ඒත් ඒක කාටවත් මතක තිබිලා නෑ කියලා. එතකොටම ජෝන්ගේ වැඩිමල් දුව මරියා මෙතනට එන්නේ පායාසම් අරගෙන. ජෝන් පායාසම් හදන්න හේතුව ඇහුවම මරියා කියනවා අම්මගේ උපන්දිනේ ඊයේ තිබිලා ඒත් ඒක කාටවත්ම මතක් වෙලා නෑ කියලා. ලියුමේ තියෙන දේත් එක්ක මරියාගේ මේ කතාවත් ඇහුවම ජෝන් ටිකක් බය වෙනවා. ජෝන් තීරණය කරනවා අවදානෙන් ඉඳලා මෙහෙම ලියුම් ගේන කෙනාව අල්ලගන්න. ජෝන් රෑ එළි වෙනකන් ගෙදර ඉස්සරහ වාඩි වෙලා බලාගෙන හිටියත් මේ ගැන කිසිම හොඩුවාවක් ලැබෙන්නේ නෑ. උදේ නැගිටලා එන ජෝන්ගේ පුතා ජෝන්ගෙන් අහනවා ඇයි තාත්තා ඔයා මෙතන කියලා. එතකොට ජෝන් පුතාට කියන්නේ අපේ ගෙදරට අනවසරෙන් කෙනෙක් ඇතුළු වෙනවා. ඒ කෙනාව අල්ලගන්න තමයි මේ බලාගෙන ඉන්නේ කියලා. මෙහෙම ඉන්නකොට ඔන්න පත්තර බෙදන කෙනා ගෙනාව පත්තරේ අරගෙන ජෝන් බලන්නේ මේක ඇතුළේවත් ලියුම තියෙනවද කියලා. ඒත් නෑ. මේකත් අරගෙන ගේ පැත්තට එනකොට ජෝන් දකින්නේ තවත් ලියුමක් යා වාඩි වෙලා හිටිය කාපට් එක උඩ තියෙනවා. මේකත් එක්කම ජෝන් දැන් ගොඩක් ෂොක් වෙලා ඉන්නේ මේ අద్භූත ලියුම ගැන කල්පනා කර කර උසාවි ගිය ජෝන්ට Tamanගේ නඩු අංකයවත් කතා කරන වැහෙන්නේ නෑ. ජෝන් වෙන කල්පනාවකින් නොදකපු නඩුකාරතුමා කරන්නේ ජෝන්ගේ නඩුව ඊළඟ මාසෙට කල් දාන එක. මේ සිද්ධියෙන් පස්සේ ජෝන් යාගේ යාළුවා අමීර්ට මේ ලියුම ගැන කිව්වම ඒ ලියුම බලන අමීර් නම් කියන්නේ මේකෙච්චර ගණන් ගන්න එපා කවුරු හරි ඔයාව රවට්ටන්න කරපු දෙයක් වෙන්න නැති කියලා. ජෝන් කියනවා නෑ ඊට වඩා දෙයක් මෙතන තියෙනවා. මම පුතාට විතරක් කියපු දෙයක් ගැනත් මේ ලියුමේ සඳහන් වෙනවා. ඒ වගේ මේ ගෙදර අමුතු සද්දත් ඇහෙනවා කියලා. අමීර් මේ ලියුම කියවද්දී රෝස් කියන කෙනා එක තැනක ලියලා තියෙනවා මං එයාලගේ කතාවලට ඇහුම්කම් දෙනවා කියලා අපේ අමුත්තෝ දැනගෙන. ඒ පිරිමි කෙනා යාගේ පුතාට මාව අඳුන්වලා දුන්නේ අනවසරෙන් ආව කෙනා කියලා. ඔන්න ඔයාලට මතක ඇති මේ ලියුමේ ලියලා තියෙන්නේ ජෝන් යාගේ පුතාට කියපු කතාව ගැන. දැන් ගෙදරින්න ජෝන්ගේ පුතාට ඇහෙනවා පොළොව යටින් කවුරු හරි කතා කරන සද්දයක්. ඉතින් මෙයා පොළොවට කන තියලා අහගෙන ඉන්නකොට ඇහෙන්නේ ජූලි කියන සින්දුව. වැඩි ඉවර වෙලා ගෙදර ආව ජෝන්ට ඇහෙනවා කාමරේ ඉඳන් එයාගේ පුතා ජූලි සින්දුව මුමුණනවා. ජෝන්ට මතක් වෙනවා මේ සින්දුව රෝස් ලියපු ලියුමක තියෙනවා කියලා. ජෝන් ගෙන් පුතාගෙන් අහන්නේ පුතේ මේ සින්දුව යාට අම්මද කියලා දුන්නේ කියලා. මේ දරුවා කියන්නේ නෑ තාත්තේ මේ සින්දුව මට නිතර පොළොව යටිනුයි ඇහෙන්නේ කියලා. මේ කතාවට නම් ජෝන් සෑහෙන්න බය වෙනවා. ජෝන් කරන්නේ මේ සිද්ධ වුණ දේවල් සේරමයාගේ යාළුවා අමීර්ට කියලා උපදෙසක් බලාපොරොත්තු වෙන එක. අමීර් නම් කියන්නේ තව එක දවසක්වත් ඒ ගෙදර ඉන්න එපා. දැන්ම ගිහින් දුන්න සල්ලි ඉල්ලගෙන අලුත් තැනක් හොයාගන්නකන් අපේ ගෙදර නතර වෙන්න කියලා. ජෝන් මේ ගෙදරට මාස 6ක කීමණී දීලා තිබුණත් තාම මාසයක්වත් ගෙවුනේ නැති නිසා මෙයා යන්නේ අයිතිකාරයා මුණ ගැහලා සල්ලි ඉල්ලගන්න. ඒත් මේ අයිතිකාර පුද්ගලයා ජෝන්ට සල්ලි දෙන්න කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ කැමතිනම් මාස 6ක් ඉන්න නැත්තම් සල්ලි නැතුව යන්න කියලා. මේ කතාව අහගෙන හිටිය මේ ගෙදර වැඩ කරන වයසක පුද්ගලයෙක් ජෝන්ට අනතුරු අඟවනවා ඉක්මනින් මේ ගෙදරින් පිටත් වෙන්න කියලා. මේ පුද්ගලයා කියන විදිහට ඒ ගෙදර හදලා තියෙන්නේ සොහොන් පිට්ටනියක් උඩලු. ඒ වගේ මේ ගෙදර ලොකු සාපේකුත් තියෙනවා මේ නිසා මේ ගෙදර ඒ ගැන දන්න කිසිම කෙනෙක් අරගෙන නැහැ. දැන් මේ ජෝන් යන්නේ අමීර්ගේ ගෙදරට. මොකද මේ වෙනකොටත් බිරිඳවයි දරුවෝ තුන්දෙනාවයි ජෝන් අමීර්ගේ ගෙදර නතර කරලා ඉන්නේ. එතකොටම ජෝන්ට බිරිඳගෙන් දැනගන්න ලැබෙනවා අමීර්ගේ බිරිඳගේ අත පිච්චිලා අමීරයව හොස්පිටල් එකකට ගිහින්. මේ ගැන කල්පනා කර කර ඉන්න ජෝන් දකින්නේ මෙතන පත්‍ර ගොඩක් මැද තියෙන අර වගේම ලියුමක්. මේකත් ෆ්‍රෙඩීගේ නමට ආව ලියුමක්. දිගහැරලා බැලුවම මේකේ තියෙන්නේ ඔයා මගේ ආගන්තුකයෙක් වුණාට පස්සේ ඔයාට මගේ නිවසෙන් පිට වෙන්න බෑ කියලා. ජෝන්ට තේරුම් යනවා එයාට තමයි මේ අනතුරු අඟවීම කරලා තියෙන්නේ. ඒ ගෙදරින් පිට වුණ නිසායි අමීර්ගේ බිරිඳටත් මේ විදිහ අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා. ජෝන් ඊළඟට හොස්පිටල් එකට යන්නේ අමීර්ගේ බිරිඳව බලන්න. කොහොම වුණත් එයාට ලොකු හානියක් නෑ. ඊළඟට එයාට ලැබුණ ලියුම පෙන්නලා ජෝන් අමීර්ට කියනවා අපි ඔයාගේ ගෙදර හිටියොත් තවත් ඔයාලට කරදර වෙන්න පුළුවන්. ඒ නිසා හෙට ආපහු අපි ඒ ගෙදරටම යනවා. ඒත් හෙට වෙන්න කලින් ෆ්‍රෙඩී කවුද කියලා හොයාගන්න ඕන කියලා. ජෝන්ට මේකට උදව් කරන්න අමීරුත් එකතු වෙනවා. මේ දෙන්න ඉස්සෙල්ලම යන්නේ කඩේ මුදලාලිව මුණ ගැහෙන්න. මෙයා කියන විදිහට ජෝන් කුලියට ඉන්න නිවස ඉදි කරලා තියෙන ඉඩම 80 දශකෙදී මුහුදට ගහගෙන ගිහින්. එදා ගමේ පවුල් 10ක් විතර මුහුදට බිලි වෙලා තියෙනවා. ඒ සිද්ධියෙන් පස්සේ කාලයක් ගත වෙලා ඒ ප්‍රදේශයේ මුහුදු බැම්මෙදි කරන්න පටන් අරන්. ඊට පස්සේ තෝමස් කියන දැන් මේ ගෙදර අයිතිකාරයා මේ ඉඩම ව්‍යාජොප්පුවක් ඉදිරිපත් කරලා අරගත්තා කියලා ගමේ කටකතාවක් තියෙනවලු.
හැබැයි ෆ්‍රෙඩි කියලා කෙනෙක් ගැන නම් දන්නේ නෑ කියලායි මේ පුද්ගලයා කියන්නේ. ඊළඟට මේ දෙන්නා යන්නේ තෝමස්ගේ ගෙදර ජෝන්ට අනතුරුව ගොවපු සේවකයව මුණ ගැහෙන්න. මෙයා කියන විදිහට එක ෆාදර් කෙනෙක් මේ ගෙදර ඉඩමේ යම් දෙයක් දැකලා එතන ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒත් මේ වෙද්දි ෆාදර් අතුරුදහන්ලු. මිනිස්සු නම් කියන්නේ තෝමස් අනිවාර්යෙන්ම ෆාදර්ව මරන්න නැති කියලාලු. මේ සේවකයා කියනවා පල්ලියේ ලිපිකරු කලින් ඉඳන් හිටිය කෙනාමයි එයාගෙත් මොනා හරි දැනගන්න ලැබෙයි කියලා. මේ දෙන්න පල්ලියේ ලිපිකරුව හොයාගෙන ගියත් එයත් වැඩි දෙයක් කියන්න දන්නේ නෑ. ඒත් මෙයාගෙන් දැනගන්න ලැබෙනවා භූමිදාන කටයුතු සිදු කරන කාලේ හිටිය පීටර් කියන පුද්ගලයෙක් ගැන. දැන් ජෝන් සහ අමීර් යන්නේ පීටර්ව හොයාගෙන පීටර්ගේ කතාවට නම් මේ දෙන්න බය වෙනවා. පීටර් කියන විදිහට තෝමස්ගේ ගෙදර වම් පැත්තේ කොටසට යටින් තියෙන සොහොන් පිට්ටනියක්. ඒ කාලේ කොලරාව වසංගතය දරුණු විදිහට පැතිරිලා මේ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මිය ගිහින්. මේ ඉඩමත් මිය ගිය අය භූමිදානය කරන්න යොදාගෙන. ඒ කාලේ මෙහි ඉඳලා තියෙන්නේ රෝමයේ ඉගෙනගත්ත ෆ්‍රැන්සිස් කියන ෆාදර්. මීට වැඩි දෙයක් පීටර්ගෙන් දැනගන්න ලැබෙන්නේ නෑ. ඊළඟට ජෝන් පවුලයවත් එක්කගෙන කුලී ගෙදරට යන්න පිටත් වෙනවා. මේ අනාතරෙදි මේ හැමෝම රෙස්ටෝරන්ට් එකකට එක්කගෙන ගිහින් ජෝන් කියනවා අපි ගෙදර ගිහින් සෙල්ලමක් කරමු. සෙල්ලමේ හැටියට ගෙදරදි කාටවත් කායෙක්වත් වචන වලින් කතා කරන්න බෑ. ඇස් වලින් අත් වලින් මේ කියන්නේ සංඥා භාෂාවෙන් තමයි කතා කරන්න ඕන කියලා. මේ අය ගෙදර ගියාට පස්සේ ජෝන් කියපු විදිහට කවුරුත් කායෙක්වත් කතා කරන්නේ නෑ. මෙයාලට දැනෙනවා ගෙදර අමුතු අමුතු දේවල් සිද්ධ වෙනවා, ෆෝන් එකත් රින් වෙනවා. ඒත් කවුරුත් කතා කරන්න යන්නේ නෑ. රෑ වෙලා ළමයි නිදි කරවලා යද්දී ජෝන්ගේ බිරිඳට ඇහෙනවා කුරුල්ලෙක් කෑ ගහන හඬක්. ඒත් බැලුවට පේන්නේ නෑ. ඒත් ඔන්න අපිට පේනවා දවස් කීපයකට කලින් ජෝන්ගේ පුතා වලදාපු මැරුණු කුරුල්ලට පණ ඇවෙත් වලෙන් නැගිටිනවා. ඊට පස්සේ ජෝන්ගේ පුතාට කුරුල්ලෙක් කෑ ගහන සද්දයක් ඇහිලා නැගිටලා බැලුවම දකින්නේ මේසෙ උඩ ඉන්න කුරුල්ලව. කුරුල්ලගේ පස්සෙන් යන මේ පිරිමි ළමයාට පේනවා එයා ඉන්නේ සොහොන් පිට්ටනියක කියලා. ඒ වගේම ටිකක් එහායින් තියෙන සොහොනක් ළඟ වාඩි වෙලා ඉන්නවා දකින ගැහණු කෙනෙක්ගේ උරහිසට අත තියද්දි එයා මේ පිරිමි ළමයා දිහාට හැරෙනකොටම මෙයා බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. මේත් එක්කම ජෝන්ටයි බිරිඳටයි ඇහෙන්නේ අනිත් කාමරේ නිදාගෙන ඉන්න ළමයි තුන්දෙනා කෑ ගහන සද්දේ. එතනට යද්දි කාමරේ දොරත් ලොක් වෙලා ජෝන් යතුරු සිදුරෙන් දකින්නේ කාමරය ඇතුලේ ලොකු ආලෝකයක්. ඒ වගේම තව කවුරු හරි කෙනෙක් ඉන්නවා වගේ පේනවා. ජෝන් කොහොම හරි දොර කඩාගෙන ඇතුළට යනවත් එක්කම කාමරේ තිබුණු අමුතු ආලෝකය නැති වෙලා යනවා. ළමයි තුන්දෙනා හොඳටම බය වෙලා ගුලි වෙලා ඉන්නේ. පිරිමි ළමයා කියන විදිහට කවුරු හරි භයානක පෙනුමක් තියෙන ගැහණු කෙනෙක් මෙතන ඉඳලා. මේ සිද්ධියෙන් පස්සේ පහුවෙනිදා උදේ ජෝන් බලන්නේ ලියුම් ලැබිලා තියෙනවද කියලා. බලාපොරොත්තු වුණා වගේම ජෝන්ට ලියුමක් ලැබෙනවා. මේ ලියුමේ තියෙන්නේ කිසිම කෙනෙක් මාව තීරුම් ගන්නේ නැහැ. එයාලා මාව රවට්ටලා මගේ කාලේ නාස්ති කරනවා. ඒ නිසා දැන් මං එයාලට වෛර කරන්න පටන් අරන් එයාලට මට ඕන දේ කරන්න බැරි නිසා අපිට එයාලව වැඩක් නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ අමුත්තෙකුටත් උණ හැදිලා කියලා. ලියුමේ තියෙන විදිහට මොන්න මේ වෙද්දී ජෝන්ගේ පුතාට උණ හැදිලා. ඊට පස්සේ දරුවව ඩොක්ටර්ට පෙන්නලා බෙහෙත් අරන් එන අතරේදී ජෝන්ගේ බිරිඳ ජෝන්ට කියන්නේ පුතාට සනීප වෙන්න යාඥාවක් කරන්න පල්ලියේ ෆාදර්ව එක්කගෙන ඉන්න කියලා. ජෝන් මේ අදහසට එකඟ වෙලා පල්ලියට ගිහින් ෆාදර්ව මුණ ගැහිලා ගෙදරට ආව දවස් ඉඳන් සිද්ධ වුණ දේවල් කියලා උදව් ඉල්ලනවා. මේ සේරම අහගෙන ඉන්න ෆාදර් කියන්නේ බය නැතුව දැන් ගෙදර යන්න මං අනිවාර්යෙන්ම එන්නම් කියලා. මේ වෙලාවෙදිම ෆාදර්ට කෝල් එකක් එන්නේ ජෝන්ගේ පුතාව පරීක්ෂා කරපු ඩොක්ටර්ගෙන්. ඩොක්ටර් කියන විදිහට මේ ළමයාට තියෙන්නේ කොලරාවේ රෝග ලක්ෂණ. ඒ ගැන හරියටම තහවුරු කරන්න රිපෝට් එන්න දවස් 3ක් වගේ යන නිසා ඒ වෙනකන් ජෝන්ගේ ගෙදරට කාවුවත් යවන්න එපා කියලා තමයි ඩොක්ටර් කියන්නේ. මේ වෙලාවේ ෆාදර් මේ කතාව ජෝන්ට නොකිය කියන්නේ හදිසි වැඩක් යෙදුන නිසා අද එන්න වෙන්නේ නැහැ. ඒත් ෆ්‍රෙඩි ගැන මොනා හරි හොයාගත්තොත් අනිවාර්යෙන්ම දැනුම් දෙන්නම් කියලා. ජෝන් ගෙදර ගියාට පස්සේ රෑ වෙලා කෝල් කරන්නේ පල්ලියේ ෆාදර් ෆ්‍රෙඩි ගැන තොරතුරක් හොයාගෙන. ඒ තමයි කොලරා වසංගතයෙන් මිනිස්සු මැරිලා අවුරුද්දකට පස්සේ ෆ්‍රෙඩි කියලා නම තියෙන කෙනෙක් වෙනත් නිකායක පල්ලියක මාග්‍රට් කියලා කාන්තාවක් එක්ක විවාහ වෙන්න ඉඳලා තියෙනවා. ඒ වගේම ෆාදර් මාග්‍රට් කියන කාන්තාවගේ ඇඩ්‍රස් එකක් ජෝන්ට දෙනවා. දැන් ඔන්න රෑ ගෙදර කට්ටියම සේරම රෑ කෑම ගන්න ගමන් ඉන්නේ. එකපාරම ජෝන්ගේ වැඩිමල් දුව මාරියා අහනවා ජෝන් කවද්ද ෆ්‍රෙඩි මාව බලන්න ඉන්නේ කියලා. මේ වෙලාවේ නම් කට්ටියම හොඳටම බය වෙනවා. මොකද මේ වෙද්දී ලියුම් මෙවන රෝස්ගේ ආත්මය මාරියාගේ ඇඟට ඇතුළු වෙලා ඉන්නේ. ජෝන්ගෙන් කිසිම උත්තරයක් නැති නිසා මාරියා එයාගේ අත ඉස්සරහට දික් කරලා එයාගේ අතේ ඇඟිල්ලක් අනිත් පැත්තට නමනවා. මේ විදිහට මාරියාගේ ඇඟට ඇතුළු වෙලා වද දෙන්නේ රෝස්ගේ ආත්මය කියලා දැනගෙන ජෝන් රෝස්ට කියනවා මට තව එක දවසක් දෙන්න මම ෆ්‍රෙඩිව එක්කගෙන එන්නම් කියලා. ඒ කිව්වම තමයි රෝස්ගේ ආත්මය මාරියාගෙන් පිට වෙලා යන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති රෝස්ගේ ආත්මයට ඕන වෙලා තියෙන්නේ ජෝන් ලව ෆ්‍රෙඩිව ගෙන්න ගන්න.
මුලදී ඒක හොඳින් පැහැදිලි කරන්න හැදුවත් ඕන දේ සිද්ධ වුණේ නැති නිසා මේ වෙද්දි රෝස්ගේ ආත්මය දරුණු වෙන්න පටන් අරන්. මරියාගේ අතට බෙහෙත් දාන ඩොක්ටර් කෙනෙක් ගෙදරට වෙනවා. මේ වෙනකන් ජෝන්ගේ පුතාගේ රිපෝට් ඇවිත් නැති නිසා තවමත් ජෝන්ගේ ගෙදර අයට එළියට බහින්න අවසර නැහැ. ඊළඟ දවසේ ජෝන් අමීර් එක්ක ෆාදර් දුන්නේ ඇඩ්‍රස් එක හොයාගෙන යන්නේ ෆ්‍රෙඩීගේ මනමාලිය විදිහට නම සඳහන් වෙලා තිබුණු මාග්‍රට්ව මුණ ගැහෙන්න. මාග්‍රට් වෛද්‍යවරියක්. එයාට දිස්ත්‍රික් වෛද්‍යවරිය විදිහට ප්‍රමෝෂන් එකක් ලැබිලා ඒ වෙනුවෙන් උත්සවයක් පැවැත්වෙන වෙලාවකයි ජෝන් අමීර් එක්ක එතනට යන්නේ. මේ වෙලාවේ මාග්‍රට්ගේ හස්බන්ඩ් විදිහට ස්ටේජ් එකට නගින්නේ ෆ්‍රෙඩී කියලා කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ තමයි ජෝන් මාග්‍රට්ගෙන් ෆ්‍රෙඩී ගැන අහන්නේ. මාග්‍රට් කියන විදිහට එයා විවාහ වෙන්න ඉඳලා තියෙන්නේ ෆ්‍රෙඩී එක්ක තමයි. ඒත් ගිවිස ගැනීමට දවස් දෙකකට කලින් ෆ්‍රෙඩී අතුරුදහන් වෙලා. ඊට පස්සේ මේ වෙනකන් මාග්‍රට් ෆ්‍රෙඩීව දැකලා නැහැ. දැන් ජෝන්ගේ බලාපොරොත්තුවක් නැති වෙලා යනවා. ඔය අතරේ පල්ලියේ ක්ලාග්ගෙන් ජෝන්ලට පණිවිඩයක් ලැබෙනවා. කොලරා වසංගතයේ කාලේ පල්ලියේ ඉඳලා රෝමෙට ගිය ෆාදර් ෆ්‍රැන්සිස් ආපහු ඇවිත් කියලා. මේ දෙන්න පුළුවන් ඉක්මනට ෆාදර්ව මුණ ගැහෙන්න අදාළ තැනට ගියාම එතන වෙන ෆාදර් කෙනෙක් කියනවා ෆාදර් ෆ්‍රැන්සිස් මේ වෙනකොට බ්ලඩ් කැන්සර් එකක අවසාන අදියරේ ඉන්නේ. ඒ වගේම හැසිරීමත් නමුතුයි කියන කතාව. කොහොමරි ජෝන් අමීර් එක්ක ෆාදර් ෆ්‍රැන්සිස් ළඟට ගිහින් සිද්ධ වුණ හැමදේම කියලා මේ වෙනකන් ලැබුණ ලියුම් ටිකක් පෙන්නුවාම ෆාදර් උමතුවෙන් වගේ කියන්න ගන්නේ මේක මෙහෙම වෙයි කියලා මං හැමෝටම කිව්වා කවුරුත් පිළිගත්තේ නෑ කියලා. ඊට පස්සේ ෆාදර් මේ අద్භූත සිදුවීම් වලට හේතු වුණ අතීත සිද්ධිය කියන්න පටන් ගන්නවා. ෆාදර් කියන විදිහට මේ ලියුම් ලියන්නේ ඇනා රෝස් කියන තරුණිය. 1970දී තුරිකඩව් කියන මේ ප්‍රදේශයේදී තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ෆ්‍රෙඩී කියන්නේ මේ ගමේ ජීවත් වුණ ධනවත් පවුලක තරුණයෙක්. ඒ වගේම මෙයාගේ ආචාර්ය උපාධියට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මේ අතර ෆ්‍රෙඩීගේ දෙමව්පියෝ ෆ්‍රෙඩීට කසාද බඳින්න ගැහණු ළමයි හෙව්වත් ෆ්‍රෙඩී ඒ කාටවත් කැමති වෙන්නේ නැහැ. ඔය අතරදී තමයි එක දවසක් ෆ්‍රෙඩීට ඇනාව මුණ ගැහෙන්නේ. ඇනා කියන්නේ මේ ප්‍රදේශයේ පල්ලියේ අනාථ නිවාසයේ හැදුන ගැහණු ළමයෙක්. කොමාරි අධ්‍යාපන කටයුතු වලට මෙහෙන් පිට වෙලා ගිහින් නෑදෑ ගෙදරකින් දන්න ඉගෙනගෙන ඒ වගේම රස්සාවක් කරලා මුදල් ටිකක් එකතු කරගෙන කාලෙකට පස්සේ ඇනා ආපහු මේ ගමට එන දවසේ තමයි ෆ්‍රෙඩී ඇනාව දකින්නේ. ඒ වෙලාවේ ලන්තෑරුම් මෙලියෙන් ඇනාගේ මූණ දැක්ක වෙලාවෙ ඉඳන් ෆ්‍රෙඩීගේ හිතේ ඇනා වෙනුවෙන් කැමැත්තක් ඇති වෙනවා. ඊළඟ දවසේ ෆ්‍රෙඩී ඇනා බලන්න ඕන නිසා ඇනා නැවතිලා ඉන්න පල්ලියට ගිහිල්ලා ඒ පල්ලියේ සමාජිකත්වයක් අරගන්නවා. ෆ්‍රෙඩී තමන්ගේ පස්සෙන් එනවා කියලා ඇනාට තේරුම් යන නිසා ඇනා කරන්නේ ෆ්‍රෙඩීව මග හරින්න උත්සාහ කරන එක. ඇනායා එකතු කරගත්ත සල්ලි වලින් මේ ප්‍රදේශයේ මුහුදයිනේ තියෙන නිවසක් මිලට අරගෙන නිවාඩු නිකේතනයක් පටන් ගන්නවා. මේකේ නම පැරඩයිස් විලා. ෆ්‍රෙඩී නිතරම මේ පැත්තෙන් යන්න එන්න පටන් අරන් තියෙන්නේ ඇනාව බලන්න තියෙන වමනාවට. කොහොම වුණත් ගමේ පිරිසක් ඉන්නවා ඇනා මේ නිවාඩු නිකේතනය කරගෙන යනවට විරුද්ධ. එක දවසක් මේ අය ඇනා එක්ක ප්‍රශ්නයක් ඇති කරගන්න හදද්දි මේක දකිනවා ෆ්‍රෙඩී. මේ මිනිස්සු එක්ක ෆයිට් කරලා ඇනාව බේරගන්න හිතාගෙන මෙතනට යන ෆ්‍රෙඩීට සිද්ධ වෙන්නේ ඒ මිනිස්සුන්ගෙන් සිහිය නැති වෙනකන්ම ගුටි කන්න. මේකෙන් පස්සේ ලැජ්ජාවෙන් මෙතනින් ෆ්‍රෙඩී පැනලා ගියත් ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඇනා ෆ්‍රෙඩීට ලං වෙන්න පටන් ගන්නෙ. ඇනාගේ හිතෙත් ෆ්‍රෙඩී ගැන කැමැත්තක් තිබුණා වුණත් ඇනා කැමති වෙන්නේ නැහැ ෆ්‍රෙඩීට ආදරය කරලා සම්බන්ධයක් ඇති කරගන්න. ඒ නිසා ඇනා කියන්නේ තවදුරටත් මගේ පස්සෙන් එන්න එපා මං ආදරය කරන්න කැමති නෑ කියලා. ඔන්නෙදා ෆ්‍රෙඩී ගෙදර යද්දි ගෙදරට කට්ටියක් ඇවිත්. ඒ තමයි ෆ්‍රෙඩීට අලුතෙන් යෝජනා කරපු ගැහණු ළමයාගේ ෆැමිලි එක. මාග්‍රට්ගේ තාත්තා ඩොක්ටර් කෙනෙක්. මාග්‍රට් මේ වෙද්දී පශ්චාත් උපාධිය හදාරන ගමන් ෆ්‍රෙඩීට මාග්‍රට්ට අකමැති වෙන්න කිසිම හේතුවක් නැති වුණත් ෆ්‍රෙඩී මේ යෝජනාවත් මග හරින්නයි උත්සාහ කරන්නේ. ඇනා ආදරේ ප්‍රතික්ෂේප කළත් ෆ්‍රෙඩී කරන්නේ එදාරා ඇනාව බලන්න හිතාගෙන හොරෙන්ම පල්ලියේ අනාථ නිවාසයට ඇතුල් වෙන එක. ඒත් ෆ්‍රෙඩී මෙහෙම හොරෙන් පල්ලියට ඇතුළු වෙනවා සිස්ටර්ස්ලා දකින නිසා ඒ හැමෝම ෆ්‍රෙඩී ගැන වැරදි විදිහට හිතලා පහත් නරක කෙනෙක් කියලා බනින්න ගන්නවා. ඇනා දන්නවනේ ෆ්‍රෙඩී ආවේ යාව බලන්න කියලා. ඒ වගේම ෆ්‍රෙඩී නරක කෙනෙකුත් නෙමෙයි නිසා ෆ්‍රෙඩීව මේ චෝදනා වලින් බේරගන්න ඇනා සිස්ටර්ස්ලට කියනවා ෆ්‍රෙඩී ආවේ මාව බලන්න මොකද අපි දෙන්න ආදරය කරනවා කියලා. මේකෙන් පස්සේ ඇනාට සිද්ධ වෙන්නේ මෙච්චර කල් ජීවත් වුණ පල්ලියෙන් පිටත් වෙන්න. දැන් මේ දෙන්න යන්නේ ඇනාගේ නිවාඩු නිකේතනයට. කොහොම වුණත් එතනින් පස්සේ ඇනාට ඕන වෙන්නේ නෑ හිතේ ආදරේ හංගගෙන ෆ්‍රෙඩීගෙන් දුරස් වෙලා ඉන්න. ඒ නිසා ඔන්න මේ දෙන්න ආදරය කරන්න වගේම එකට ජීවත් වෙන්නත් පටන් ගන්නවා. පවදා ෆ්‍රෙඩී ඇනාවත් එකගෙන ගෙදරට ගියත් ෆ්‍රෙඩීගේ තාත්තා කැමති වෙන්නේ නෑ ඇනාව පිළිගන්න. ඒ නිසා ෆ්‍රෙඩී ඇනා වෙනුවෙන් තමන්ගේ දෙමව්පියන් වගේම ගෙදරත් අතහැරලා දාලා
ඇනා එක්ක පැරඩයිස් වෙලා අය කියන්නේ ඇනාගේ නිවාඩු නිකේතනයේ ජීවත් වෙන්න පටන් ගන්නවා. මේ දෙන්න ගොඩක් සතුටින් ආදරෙන් තමයි මේ ජීවත් වෙන්නේ. ෆාදර් ෆ්‍රැන්සිස් පවා මේ නිවාඩු නිකේතනයට ඇවිත් තිබුණා. මේ දෙන්න කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේක කරගෙන ගියත් ගමේ සමහර මිනිස්සුන්ට මේක බලන් ඉන්න බැරි වෙලා පෙත්සම් ගහනවා. මේ නිසා වුණ අවසරයක් නැතුව පටන් ගත්තා කියලා ඇනාගේ නිවාඩු නිකේතනයේ වහන්න නියෝගයක් ලැබෙනවා. කොහොම වුණත් ඇනා සහ ෆ්‍රෙඩී ආපහු මේක පටන් ගන්න අවසර ඉල්ලලා අවසර ලැබෙනකන් බලන් ඉන්න පටන් ගන්නවා. කොහොම ටික දවසක් ගෙවිලා යද්දී මේ දෙන්නගේ ආර්ථික ප්‍රශ්න එන්නෙන්නම වැඩි වෙන්න පටන් අරන් අන්තිමේදී කන්න බොන්න පවා නැති වෙන තත්වයකටපත් වෙනවා. මේකෙන් ප්‍රයෝජන ගන්න හිතන ෆ්‍රෙඩීගේ තාත්තා ෆ්‍රෙඩීව මුණ ගැහෙන්න ඇවිත් හිත වෙනස් කරන්නයි හදන්නේ. ආචාර්ය උපාධිය ගැන මතක් කරලා ඒක ඉවර කරා නම් ඇමරිකා ගිහින් සතුටින් ජීවත් වෙන්න තිබුණා. එහෙමනම් මෙහෙම දුක් විඳින්න ඕන නෑ කියලා තාත්තා කිව්වම ෆ්‍රෙඩී මේ ගැන ලොකුවට කල්පනා කරන්න පටන් ගන්නවා. ගෙදර ගිහිල්ලත් ඇනා එක්ක කලින් වගේ සතුටින් නෙමෙයි ෆ්‍රෙඩී ජීවත් වෙන්නේ. අන්තිමේදී ෆ්‍රෙඩී ඇනා එක්ක කතා කරලා ආචාර්ය උපාධිය ඉවර කරන්න මාස 6කට මදුරාසිවලට යන්න තීරණය කරනවා. ඇනා එයා ඉතුරු කරලා තිබුණ සල්ලි ටිකකුත් ෆ්‍රෙඩීට දීලා දුකෙන් උනත් ෆ්‍රෙඩීට යාගේ ගමන යන්න අවසර දෙනවා. මෙතනින් පස්සේ ඇනා දිගටම ෆ්‍රෙඩීට ලියුම් මෙව්වා වගේම ෆ්‍රෙඩීත් ඇනාට ලියුම් මෙවනවා. මේ කාලේ ෆ්‍රෙඩීගේ තාත්තා ප්ලෑන් කරලා ආපහු ෆ්‍රෙඩීව මාගරට්ට ලං කරන්නයි හදන්නේ. මේ වෙද්දි මාගරට් ඉන්නෙත් මදුරාසිවලම තමයි එයාගේ පශ්චාත්තුපාදියට ඉගෙන ගන්න ගමන්. ෆ්‍රෙඩීගේ අම්මයි තාත්තයි දවසක් මාගරට්වත් එක්කගෙන ෆ්‍රෙඩී නැවතිලා ඉන්න තැනට ගිහින් කියනවා මාගරට් ඉන්නෙත් මේ ළඟමයි පුළුවන් වෙලාවට යාව මුණ ගැහෙන්න එහෙම යන්න කියලා. මෙතනින් පස්සේ මාගරට්ගේ ඇසුරත් එක්ක ෆ්‍රෙඩීට ඇනාව අමතක වෙන්න ගන්නවා. ෆ්‍රෙඩී කියන්නේ දුක් විඳපු කෙනෙක් නෙමෙයිනේ. ආර්ථික අපහසුතා එක්ක ජීවත් වෙලා දැන් ආපහු මාගරට් නිසා හොඳ කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන ලැබෙද්දී ෆ්‍රෙඩී ඇනාගෙන් දුරස් වෙන්න පටන් ගන්නවා. එතනින් එහාට ෆ්‍රෙඩී ඇනාගේ ලියුම් කියවන්නේවත් උත්තර යවන්නේවත් නැහැ. මේ අතරදී ඔන්න ඇනා ඉන්න තත්වය තේරුම් අරන් පල්ලියේ සිස්ටර් කෙනෙක් ෆාදර් ෆ්‍රැන්සිස් එක්ක කතා කරලා ආපහු නිවාඩු නිකේතනය කරගෙන යන්න අවසර අරන් දෙනවා. මෙන්න මේ කාලෙදි තමයි කොලරාව වසංගතය ඇනා ඉන්න ප්‍රදේශයට කියන්නේ තුරි කඩව් වලට එන්නේ. මේකෙන් මිනිස්සු විශාල සංඛ්‍යාවක් මිය යනවා. භූමිදානය කරන්න ඉඩමදි වෙලා අන්තිමේදී වෙරළබඩ ප්‍රදේශයේත් මරණ භූමිදානය කරන්න සිද්ධ වෙනවා. ඇනා මේ ගැන කියලාත් ෆ්‍රෙඩීට ලියුමක් ලියනවා. ඇනා මේකේ ලියන්නේ වසංගතය පැතිරිලා තියෙන නිසා ඔයා මෙහෙට එන්න එපා. ළඟම පල්ලියට ඇවිත් කෝල් එකක් දෙන්න. මම ඔයා ළඟට එන්නම් ඊට පස්සේ අපි අලුත් ජීවිතයක් පටන් ගමු කියලා. මේ අතර ඇනාගේ නිවාඩු නිකේතනයට ආව ෆොරින කෙනෙක්ටත් කොලරාව හැදිලා. මෙහෙම වැඩි දවසක් යන්න කලින් ඇනාටත් කොලරාව වැළඳෙනවා. ඇනාව රෝහල්ගත කළාට පස්සේ තමයි ෆ්‍රෙඩී ඇනාව බලන්න එන්නේ. ඒත් ෆ්‍රෙඩී එද්දි පරක්කු වැඩි. ඒ වෙද්දී ඇනා මිය ගිහින්. මේ ප්‍රදේශයේ වැසියන්ට වැළඳලා තියෙන කොලරා ප්‍රභේදය ගැන ෆාදර් ෆ්‍රැන්සිස් බටහිර රටවල් වල පොත්පත් වලින් ගොඩක් තොරතුරු දැනගෙන තිබුණා. මේ රෝගයට ගොදුරුනාම රෝගීන්ගේ හෘද ස්පන්දනය අඩු වෙනවා. මෙතනදී රෝගියා මිය ගියා කියලා වෛද්‍යවරු නිගමනය කළත් සමහර අය මිය යන්නේ නැහැ. හෘද ස්පන්දනය අඩු වෙනවා විතරයි. මේ නිසා ෆාදර් ෆ්‍රැන්සිස් මේකට උපක්‍රමයක් යෙදුවා. ඒ තමයි කෙනෙක්ව භූමිදානය කරද්දී එයාගේ අතේ නූලක් ගැට ගහලා ඒක පෙට්ටියෙන් සහ වලෙන් එළියට අරගෙන සොහොනේ එල්ලන සීනුවකට නූල ගැට ගහනවා. එතකොට කවුරු හරි මිය ගිහින් හිටියේ නැත්තම් ඒ කෙනාට සිහිය ඇවිත් පෙට්ටිය ඇතුලේ දඟලනකොට නූල සම්බන්ධ කරලා තියෙන සීනුව නාද වෙනවා. එතකොට ඒ වල හාරලා ඒ මිනිස්සුන්ව බේර ගන්න පුළුවන්. ඇත්තටම ඇනා මිය ගිහින් කියලා කිව්වට ඇනාගේ හෘද ස්පන්දනය අඩු වෙලා විතරයි තිබිලා තියෙන්නේ. මේ දවසේ මේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විදිහට කටයුතු කරන්නේ මාගරට්ගේ තාත්තා. ෆ්‍රෙඩීගේ තාත්තා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මාගරට්ගේ තාත්තා එක්ක එකතු වෙලා මරණය තහවුරු කරන්න පහුවෙනිදා වෙනකන් ඇනාව තියාගන්නේ නැතිව එදා රැම භූමිදානය කරන්න කටයුතු කරනවා. ඇනා පල්ලියට විරුද්ධ වෙලා ෆ්‍රෙඩී එක්ක ගිය නිසා මිනිස්සු විරුද්ධ වෙනවා ඇනාව සොහොන් භූමියේ භූමිදානය කරන්න. ඊට පස්සේ ෆාදර් ෆ්‍රැන්සිස් මූලිකත්වය අරගෙන ඇනාගේ සිරුරයාගේ නිවාඩු නිකේතනය කියන්නේ පැරඩයිස් වෙලාවලම භූමිදානය කරනවා. එදා රෑ සිද්ධ වෙන්නේ හදවත කම්පා කරවන දෙයක්. ඒ ප්‍රදේශයට ඇදහැරුණ මහ වැස්ස නිසා ඇනාගේ වලට වතුර ගලාගෙන ගිහින් පෙට්ටියට වතුර පිරෙද්දි ඇනාට සිහිය එනවා. ෆාදර් ෆ්‍රැන්සිස් කිව්වා වගේම ඇනා දඟලද්දී සොහොනට සම්බන්ධ කරලා තිබුණ සීනුව නොකඩවාම නාද වෙනවා. මේක සොහොනේ මුරකරු දැක්කත් එයා නිර්භීත වෙන්නේ නෑ මහරෑ ඇනාගේ වලහාරලා බලන්න. උදේ තමයි මේ පුද්ගලයා ෆාදර් ෆ්‍රැන්සිස්ට මේ ගැන කියන්නේ. ඒ වෙලාවේ ෆාදර් රෝහලට කතා කරලා ඇහුවම ඇනා මිය ගියා කියලා තහවුරු වුණාද කියලා මරණය තහවුරු කිරීම ස්ථිරයි වගේම ෆාදර්ගේ සීනු වැඩේ වැඩකට නැති දෙයක් කියලායි කියන්නේ. ඒත් ෆාදර්ට ඕනි වෙනවා මේ ගැන සැකහැරලා දැනගන්න. ඊළඟට ෆාදර් කරන්නේ ඇනාගේ වල හාරලා මිනිහ ගොඩ ගන්න එක. ඔන්න මේ වෙලාවේ නම් රැස් වෙලා හිටිය පිරිස ගොඩක් බය වෙනවා.
ඇනාගේ අතේ ගැට ගහලා තිබුණ නූල ගැලවිලා. පෙට්ටියේ උඩ නියපොතු වලින් හීරුණ පාරවල් වගේම සමහර නියපොතුත් ගෙවිලා. ඒ වගේම නියපොතු ඇතුලේ ලී කුඩු. ඒත් ඉතින් මේ වෙද්දි ෆාදර්ට කරගන්න කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ කතාව කියලා ෆාදර් කියන්නේ ආපහු කවදාවත් ෆ්‍රෙඩීව දැක්කේ නැහැ කියලා. ඇනාට සිද්ධ වුණ මේ අපරාධය ගැන අහලා ජෝන්ටයි අමීර්ටයි ගොඩක් දුකයි. ඊට පස්සේ ෆාදර් දුන්න ඇඩ්‍රස් එකත් අරගෙන ජෝන්ලා යන්නේ ෆ්‍රෙඩීගේ ගෙදරට. ඒ අද්දි ගෙදර ඉන්නේ ෆ්‍රෙඩීගේ අම්මා විතරයි. අම්මා කියන විදිහට මීට අවුරුදු 5කට කලින් ෆ්‍රෙඩීගේ තාත්තා මිය ගිහින්. එදායින් පස්සේ ෆ්‍රෙඩී කවදාවත් ආපහු ගෙදර ඇවිත් නෑ. ඊට පස්සේ තමයි ජෝන් ඇනාව ලියුම් ටිකක් දීලා සිද්ධ වුණ හැම දෙයක් ගැනම ෆ්‍රෙඩීගේ අම්මට කියන්නේ. යන්න කලින් ජෝන් කියනවා ඇනා තාමත් ෆ්‍රෙඩී එන කන්නේ ගෙදර බලාගෙන ඉන්නවා කියලා. ඔන්න ඊළඟට අමීර්ට මේකට තවදුරටත් සම්බන්ධ වෙන්න එපා මං තනියම හැමදේම බලාගන්නම් කියලා අමීර්ව පිටත් කරලා ජෝන් ගෙදර යනවා. ජෝන් ගෙට ඇතුළු වෙනකොටම මරියාගේ ඇඟට ඇතුළු වෙලා ඉන්න ඇනාගේ ආත්මය අහන්නේ ජෝන් කවද්ද ෆ්‍රෙඩී මාව බලන්න එන්නේ කියලා. ජෝන්ගෙන් කිසිම උත්තරයක් නැති නිසා ඇනා කරන්නේ රේඩියෝ එකෙන් ජෝන්ට එයාගේ ළමයි අඬන සද්දය අහන්න සලස්වන එක. එහෙම කරලා ඇනා ජෝන්ට අනතුරු අඟවනකොට තරහ යන ජෝන් කෑ ගහලා කියනවා ෆ්‍රෙඩී වෙන කෙල්ලෙක් එක්ක ගිහින් ආපහු එයා කවදාවත් ඔයාව බලන්න එන එකක් නෑ කියලා. ඔන්න මේ කතාවට නම් ඇනාට එයාගේ තරහ පාලනය කරගන්න බැරි වෙනවා. මේ වෙද්දිත් මරියාගේ ඇඟට ඇතුළු වෙලා ඉන්න ඇනා වේගෙන් ගිහින් ජෝන්ගේ බිරිඳගේ බෙල්ලෙන් අල්ලලා උඩට උස්සනවා. ඒ විතරක් නෙමෙයි අසනීප වෙලා නිදාගෙන ඉන්න ජෝන්ගේ පුතාව අරගෙන යන්න තව මියගිය ආත්මත් කැඳවනවා. ඒ ආත්මය පොළොව යටින් නැවිත් ජෝන්ගේ පුතාව අරගෙන යන්නයි ලෑස්ති. මෙන්න මේ වෙලාවේදී ගෙදර බෙල් එක වදිනවත් එක්කම ඇනා සංසුන් වෙලා මේ අයව අතහරිනවා. ජෝන් නැගිටලා ගිහින් දොර ඇරියම ඇවිත් ඉන්න කෙනා කියනවා මම ෆ්‍රෙඩී කියලා. ගේ ඇතුළට ආව ෆ්‍රෙඩීව දැක්කම ඇනා දුක් වෙනවා. ඇනාට දුකයි ෆ්‍රෙඩී වයසට ගිහින් කියලා. ඒ විතරක් නෙමෙයි ඇනා අහනවා ඇයි මේ අපිලිවලට ඇඳුම් ඇඳගෙන අපිලිවලට කොණ්ඩේ රැවුල වවාගෙන ඉන්නේ කියලා. ඇනා මෙහෙම අහනකොට ෆ්‍රෙඩීට කවදාවත් වෙනස්ුනේ නැති ඇනාගේ ආදරේ ඉවස ගන්න බැරි වෙලා මරියාගේ ඇඟට ඇතුළු වෙලා ඉන්න ඇනා ළඟ වැඳ වැටිලා සමා වෙල්ලනවා. ෆ්‍රෙඩීගේ ඔළුව අත ගන්න ගමන් ඇනා කියන්නේ ඔයා මාව දාලා වෙන කෙනෙක් ළඟට ගියා කියලා මේ අය කියනවා. එහෙම ඔයා ගියේ නෑ කියලා මෙයාලට කියන්න කියලා. ෆ්‍රෙඩී මේ වෙලාවේ මංගේ දේකලේ හිතලා නෙමෙයි කියලා ඇනාගෙන් සමාවිල්ලලා වෙන කෙල්ලෙක් එක්ක ගියා කියලා වරද පිළිගත්තම ඇනා එතනින් එහාට එක වචනයක්වත් කියන්නේ නැතිව මරියාගේ ශරීරයෙන් නිවත් වෙලා යන්නම යනවා. දැන් ෆ්‍රෙඩීට ගොඩක් දුකයි මොකද ෆ්‍රෙඩී දන්නවා තමන්ව විශ්වාස කරලා තමන්ට ආදරය කරපු ඇනාගේ ජීවිතේ විනාශුනේ ෆ්‍රෙඩී නිසාමයි කියලා. ඒ විතරක් නෙමෙයි ඇනාගෙන් සමාවක්වත් ලබා ගන්න බැරි වුණානේ. මෙතනින් පස්සේ ජෝන් ළමේ ගෙදර අතහැරලා යනවා. ඊට පස්සේ පෙන්වන්නේ මාස 3කට පස්සේ කතාව. මේ වෙද්දි පැරඩයිස් විලාවල පදිංචි වෙලා ඉන්නේ ෆ්‍රෙඩී. ඒ විතරක් නෙමෙයි යාට පිස්සු හැදිලා වගේ හැසිරෙන්නේ. හැමදාම ලියුම් බෙදන කෙනා එනකන් බලන් ඉන්නේ ඇනාගෙන් ලියුම් තියෙනවද බලන්න. ඒත් කිසිම දවසක ෆ්‍රෙඩීට ඇනාගෙන් ලියුමක් ලැබෙන්නේ නැහැ. මරණයට වඩා දරුණු දඬුවමක් ඇනාගෙන් ෆ්‍රෙඩීට ලැබිලා තියෙනවා. ඉතින් ෆ්‍රෙඩී කෑ ගහලා බිම වැතිරිලා ඇනාට කියනවා අනේ මාත් එක්ක කතා කරන්න කියලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා පොළව යට ඉඳන් ඇනා හැමදේම අහගෙන ඉන්නේ. ඒත් කිසිම වෙලාවක ෆ්‍රෙඩී එක්ක කතා කරන්නේ නැහැ. මේ විදිහට මේ මූවි එක අවසන් වෙද්දී කියන්න ඕනි රකින්න බැරි පොරොන්දු දීලා හිතකට වේදනාවක් දීලා ජීවිතයක් විනාශ කළොත් සබාධමෙන් හරි දඬුවම් ලැබෙනවා. මූවි එක අවසන් වෙනකන් රැඳිලා හිටිය හැමෝටම ස්තුති කරන ගමන් මතක ඇතුව අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දීලා යන්න. එහෙනම් තවත් මූවි එකකින් මුණ ගැහෙනකන් හැමෝටම ජයග්‍රාහී දවසක්.